මට ගුණපාල මාමා. කොහොම මේ සේලයින් බෝතලෙකුත් අතේ තියාගෙන. පූර්ව පුතා. මම මට පොඩි කරදරයක් වුණානේ මේ කොල්ලෝ. මම මේ ඉස්පිරිතාලේ ඉඳලා ටිකට් කපන් එන ගම. ටිකට් කපන්? එතකොට ওই සේලයින් බෝතලේ. සේලයින් බෝතලේනේ. මේ ඇත්තම කියනවා නම් බං ටිකට් කැපුවේ නෑ. මම පැනලා ආවේ. කට්ට ගලවන්න බය නිසා සේලයින් බෝතලේ පිටින් අරන් ආවා. ආපෝ හරි හරි ඉතින්. ඉස්පිරිතාලේ යන්න තරම් උන පොඩි කරදරේ මොකද්ද? මෙන්න මේ පොඩි වෙජිටබල් සීන් එකක් මොකද්ද මේ සීන් එක? පෙරේදා අපේ ගෑණි කාන්ති ඉන්නේ. කාන්ති මට සල්ලි දීලා කිව්වා පොලෙන් එළවලු ගේන්න කියලා. ඉතින් එළවලු කඩේ එකක් ගැහුවවත්ද? නෑ බං. පොඩක් කියනකන් හිටපන්කෝ. හරි. ඉතින් ඒ ගිහිල්ලා එළවලු අරන් ගෙදර ආවට පස්සේ අපේ ගෑණි අර එකින් එක එළවලු අරගෙන මට එක දිහා බල අනම්මනම් කියන්න ගත්තනේ. මොනවද කිව්වේ ඉතින්? මේ බලායි මේව මෝරලා මෙලෝ රහක් නෑ. ගෙනාවොත් ගේන්නේ කුණු ගොඩක් නෑ. හොයල බල්ල වැඩක් කරන්න දන්නේ. කවදාවත් හරියට වැඩක් කරන්න දන්නේ. ගෙනාවොත් ගේන්නේ හොයාගෙන කුණු ගොඩක්මයි කියලා මට අනම්මනම් කියන්න ගත්තා. ඉතින් මම ගෑනිත් එක්ක රණ්ඩු සරුවල් වලට යන්නේ නැතුව ඒකනම් ඇත්ත කියලා මගේ වරද පිළිගත්තා. ඊට පස්සේ ඉතින් මොකද උනේ? ඉතින් එහෙම්ම අපේ ගෑණි ඇහුව කියපන්කෝ. ඒකනම් ඇත්ත කිව්වේ මොකටද කියලා? ඒකනේ. ඇත්තටම මොකටද එහෙම කිව්වේ? නෑ ඉතින් මම කරොත් කරන්නේ ගොන් වැඩක්. ගෙනාවොත් ගේන්නේ කුණු ගොඩක් කියන එකට මං ඇත්ත කියලා පිළිගත්තා. ඇයි ඉතින් එහෙම කියන්නේ? ඔන්න ඕකම අපේ ගෑණිත් ඇහුවනේ මගෙන් ඒ වෙලෙම. නෑ. ඉතින් ගුණපාල මාමා මොකද්ද කිව්වේ? ඉතින් මට එහෙම්මම කියවුණානේ. නැත්තම් මම තමුසෙක්කන් එනවද? මම ගෙනාවොත් ගේන්නේ කුණු ගොඩක් තමයි කියලා. සිහි එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ. මේ මම යන්නම් මේ ගුණපාල මාමේ ඉන්නකො මමත් එන්න. දැන් ඉතින් බොයි ටවුන් එක පැත්තට ගියේ. මොකෝ ආයේ මේ පැත්තට? නෑ මේ වෙඩින් එකේ වැඩ වගේකට ටවුන් එකට යන්න ඉඳියේ. දැන් අදහස වෙනස් කරා. අදහස වෙනස් කරා? මොකද්ද බං ඒ කතාව? නෑ ඉතින් ගුණපාල මාමලව දැක්කට පස්සේ කසාදයක් බඳින්න තියා. කසාදයක් ගැන හිතන්නවත් හිතෙන්නේ නෑ. යන්. ඒකනම් ඇත්ත. ඔබ මොන වුණත් හොඳ තීරණයක් අරන් තියෙයි. යම.